එක තමයි මේ ණය වලින් ඇත්ත වත්කම හැදුන්නේ. මම උදාහරණයකට කියන්න උලන්න මතක ඇති. උතුරු රේල් පාර. ඒ කියන්නේ ඕමන්ති ඉඳන් කංකසන්තුරේටත් මැදවච්චි ඉඳන් තලිමන්නාරමට. ඒකට ගියා උතුරු රේල් පාර සංවර්ධන ව්‍යාපෘතිය කියලා ව්‍යාපෘතියක් ගියා. ඒතකොට දුම්රිය ඇමති හැටියට කටයුතු කරලා ඩලස් සලහප්පුර. ඩලස් සලහප්පුරම හැදුවා මේකට ව්‍යාපෘතියක් උතුරු මිතුරු කියලා. ඒ වෙලාවේ දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය අධිකාරිවරු හැටියට කටයුතු කරේ ලලිත සිරි ගුණරුවන් කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්යයි. ලලිත සිරි ගුණරුවන් මේකට එයා දුම්රිය දෙපාර්තමේන්තුවේ GM සාමාන්‍ය අධිකාරිවරයා. ඔහු හැදුවා වාර්තාවක් මේකට යන වියදම එයාක්ව කිලෝමීටරයකට ඩොලර් ලක්ෂ 4ක් යනවා. ඕමන්ති නම් කංකසතුරේ කිලෝමීටර 155යි. මැදවච්චි නම් තලිමන්නාරමට කිලෝමීටර 110යි. කියන කිලෝමීටර 265යි. එතකොට මේ කිලෝමීටර 265ට 1 කිලෝමීටරයක් වෙනුවෙන් ඩොලර් ලක්ෂ 4ක් වැය වෙනවා කියලා ඇස්ටිමේට් කරා. ඇස්ටිමේට් කරලා දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් හැදුවා මේක හදන්න. බෙල්ජියමෙන් පීලි ගෙනාවා. මීටර 400ක් දෙක පාලමක් එනවා. ඒ පාලම ඕස්ට්‍රියාවෙන් ගෙනාවා. ඒතර අපි පීලිත් ගෙනාවා, පාලමත් ගෙනාවා. අපි රේල් පාර හදන්න සැලසුම් හැදුවා. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ ඉන්දියාවට ගියා. ඉන්දියාවෙන් කිව්වා ඒගොල්ලන්ට මේක දෙන්න කියලා. අපි ඒක දුන්නා ඉන්දියානු රයිට්ස් කියන සමාගමට. ඒගොල්ලන්ගේ සමිතු ගියේ. ඉන්දියාවෙන් අපිට ණය මුදලක් දුන්නා. ඉන්දියානු රයිට්ස් කියන සමාගමට කොන්ත්‍රාත් එක දුන්නා. කිලෝමීටරක වියදම ඩොලර් ලක්ෂ 22යි. ඉතින් ණය බරක් වෙන්නේ නැද්ද? ණය බරක් වෙනවා. ඩොලර් ලක්ෂ 4යි දුම්රිය දෙපාර්තමේන්තුවේ ඇස්තමේන්තුව. ඉන්දියාවේ රයිට්ස් කියන සමාගමට අපි දෙනවා කිලෝමීටරයක් ඩොලර් ලක්ෂ 22යි. ඒ කියන්නේ මොකද්ද? කිලෝමීටර 1400ක් හදන්න පුළුවන් වියදමට අපි හදන කිලෝමීටර 265යි. ණය බරක් වෙන කරුණු පුදුම දෙයක් නෙවෙයි. ණය බරක් වෙනවා.